සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඉඳිආප්ප ගෙදරම හදාගන්න විදිය. කඩේ ඉඳිආප්ප පිටි ගේන්නේ නැතුව ගෙදරම කොටපු හාල් වලින් ඉඳිආප්ප පිටි හදාගෙන පිරිසිදුවට ඉඳිආප්ප හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම අපි කරන්න ඕන සුදු හාල් හරි කැකුළු හාල් වර්ගයක් තෝරගෙන ඉවර වෙලා අපි හොඳට සෝදලා පිරිසුදු කරගෙන ඒක පෙඟෙන්න තියන්න ඕන. පෙඟෙන්න තියෙන කාලේ නම් එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. මම නම් පැය දෙකමාරක් විතර වගේ පෙඟෙන්න තියුවා. ඒ තියලා හොඳට වතුර බේරෙන්න තියුවා. වතුර බේරෙන්න තියලා ඊට පස්සේදී ඒ ටික පිරිසිදු රෙදි කෑල්ලක් දාලා හොඳට අතුරලා වතුර ටික වේලෙනකන් තියාගත්තා. තෙත ගතියෙන් මේ කරාම අපි කඩේ මෝලට දීලානේ කොටන්නේ. එතකොට අර මෝලේ කොටන්න අමාරුයි. ඒකින්ද හොඳට වතුර ගතිය හිඳෙනකන් වේල ගන්න ඕන. ඒ වේලගෙන ඉවර වෙලා ඊට පස්සේදී තමයි අපි හාල් ටික කොටාගෙන එන්නේ. ලොකු ප්‍රමාණයක් කොටන හින්දා ගෙදර කොටන්න අමාරු නිසා මම කරන්නේ හාල් කොටන මෝලකට දීලා ඒ ටික කොටාගෙන එනවා. ඊට පස්සේදී කොටලා ගෙන ආපු ඒ පිටි ටික හොඳට රත් වුණු තාච්චියක දාලා බැද ගන්න ඕන. අන්න මේ පිටි බැදීමේදී තමයි ගොඩක් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද යාළුවනේ පිටි අඩුවෙන් බැදුනොත් ඉඳිආප්ප අපිට හදන්න අමාරුයි. වැඩියෙන් බැදුනත් හදන්න අමාරුයි. ඒක නිසා අපි ඒකට කියනවා රතේ පදම කියලා. ඒ කියන්නේ මම ඒ හරියට පිටි බැදුනද කියලා බලා ගන්න ක්‍රම දෙකක් කියන්නම්. එකක් තමයි හොඳට අපට අතට දැනෙනවා වැලි කැට වගේ ලේසියෙන් තාච්චියේ එහා මෙහා යනවා. ඒකත් එක ක්‍රමයක්. අනිත් එක තමයි පිටි ඩිංගක් අරගෙන ඉවර වෙලා ලිපට චුට්ටක් දෑවම ටක් ගාලා ගිනි ගන්නවා. අන්න ඒ දෙක තමයි හරි පදම. එහෙම නැත්නම් චුට්ටක් අතට අරන් බැලුවම වෙලි කැට වගේ දැනෙනවා. ඊට පස්සේදී ඒ ටික අරගෙන ඉවර වෙලා හොඳට නටන උණු වතුර අරගෙන ඉවර වෙලා අනන්න ඕන. ඇල් වතුර නෙමෙයි හොඳට නටන උණු වතුරේ අරගෙන ඉවර වෙලා ලුණු ටිකක් දාලා අනන්න ඕනේ. ඒ අනන පදම තමයි මට හිතෙන්නේ ඔයාලට තේරෙනවා ඇති. මම දැන් අර ඉස්සෙල්ල පෙන්නුවේ සාමාන්‍යයෙන් ගොඩාක් දියාරුත් නෙමෙයි ගොඩක් ඝනකමුත් නෙමෙයි අතින් මෙලෙකට හදා ගන්න පුළුවන් ප්‍රමාණය තමයි නියම පදම වෙන්නේ. ඊට පස්සේදී අපි ඉඳිආප්ප වංගෙඩියට දාලා මෙන්න මේ විදියට ඉඳිආප්ප වට්ටියට දා ගන්න ඕන. මෙතන වට්ටියේදී දාන පැත්තත් මම විශේෂයෙන් කියන්නම්. මම මෙතන වක් කරන්නේ ඇතුල් පැත්තට. සමහරු පිටි පැත්තට වක් කරනවා. ඒ ඇතුල් පැත්ත වක් කරාම පිටට වක් කරන ප්‍රමාණය අඩු හින්දා තමයි මම ඇතුල් පැත්තට වක් කරන්නේ. අනිත් එක තමයි ස්ටිමර් එකේ තියෙන කොටත් ගොඩක් වට්ටි ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ඒ පැත්තට වක් කරලා තියුවන් පස්සේදී. ඊට පස්සේදී මෙන්න මේ විදියට වතුරක නටන වතුරක තියලා ඉවරලා ස්ටිමර් එකට තියලා අපි තම්බ ගන්න ඕන. තැඹුණාද කියලා හොඳට මෙහෙම ඇරලා බැලුවම අපිට පේනවා අමු පිටි ගතිය නැතුව හොඳට පේනවා. අනිත් එක තමයි ස්ටිමර් එකෙන් හොඳටම පියනෙන් පිටට දුම් යනවා කියන්නේ ඒක හොඳට ඉඳිආප්ප ටික ඇතුලේ තැම්බිලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මම ඉඳිආප්ප හදාගන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ. මෙන්න මේ විදියට අතර ගත්තම මේ කැඩෙන්නේ නැහැ. හරිම රසට පිරිසිදුව කිසිම බයක් නැතුව ඉඳිආප්ප කන්න පුළුවන්. අපි ගෙදරදිම හදාගත්ත හින්දා පොඩි දරුවන්ට උන බය නැතුව දෙන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට.